සුබ දවසක් යාළුවෝ. අද මම මේ වීඩියෝ එක ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඩයලස් සමාගම විසින් 6 වෙනි මාසේ 24 වෙනි දින සිට ඔවුන්ගේ පැකේජස් කිහිපයක් අවලංගු කරා. ඒ අතර බොහෝ දෙනෙක් භාවිතා කරපු 593 පැකේජ් එකත් ඇතුළත් වුණා. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් 593 පැකේජ් එක කොහොමද අපි කෝඩ් එකක් මගින් ඇක්ටිවේටඩ් කරගන්නේ කියලා. 593 පැකේජ් එක තවදුරටත් අපිට රීලෝඩ් මගින් ඇක්ටිවේට් කරගත නොහැක. නමුත් කෝඩ් එක මගින් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ෆෝන් එකට normal Intel 600 වගේ රීලෝඩ් එකක් දාගන්න ඕනේ. මේ වැඩේට අපිට අවම 594ක් වගේ ප්‍රමාණයක් මුදල් තිබුණා ප්‍රමාණවත්. ඊට පස්සේ අපි ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඔන් කරගන්න. ඔන් කරලා ඒකට ඔයගොල්ලෝ ටයිප් කරන්න #678යි හැෂ් කෝඩ් එක. ඊට පස්සේ ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ අපිට ඔය ලැබෙන ලිස්ට් එකෙන් අංක 2 voice plan අංක 2 දාලා සෙට් කරන්න. ඊට පස්සේ අපිට ඔය ලැබෙන ලිස්ට් එකෙන් 92 next දාලා සෙන්ඩ් කරන්න. ඊළඟ මැසේජ් එකෙන් 92 next 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ නැවත වරක් 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ අපිට ඕන කරන පැකේජ් එක මෙතන තියෙනවා 593. මෙතනට අංක 11 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ මේ පැකේජ් එකේ විස්තරයි ඒක ඇක්ටිවේට් කරන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඔතනට අපි අංක 1 දාලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ අපිට මැසේජ් එකක් එයි පැකේජ් එක ඇක්ටිවේට් වුණා කියලා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියටයි 593 පැකේජ් එක අපි කෝඩ් එක මගින් ඇක්ටිවේටඩ් කරගන්නේ. මේ පැකේජ් එක තවදුරටත් අපිට රීලෝඩ් මගින් ඇක්ටිවේට් කරගත නොහැක. නමුත් මේ ආකාරයෙන් කෝඩ් එකක් මගින් ඇක්ටිවේටඩ් කරගන්න පුළුවන්. ඕගොල්ලොත් මේ ආකාරයෙන් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගෙන පහලින් කමෙන්ට් එකක් දාන්න. දුරකථන සමාගම් මගින් නිකුත් කරන මෙවැනි අලුත් තොරතුරු පැකේජස් පිළිබඳ විස්තර දැනගන්න කැමති නම් මගේ channel එක සමග එකතු වෙන්න. තවත් දවසක අපි මෙන්න වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ඕගලන්ට සුබ දවසක්.